මම අම්සිකාගේ අම්මා මගේ දුව අද අපේ අතට නෑ. එයා මේ තත්ත්වයට පත් වෙන්න හේතුව එයාට එයාගේ පාසලේ ඇති වුණු ගුරුවරයෙක් කරපු කරදරයක් තමයි එයා මේ තත්ත්වයට පත් කරේ. එයා කිසි විටක මානසික රෝගියෙක් නෙවෙයි. එයා මානසිකව වැටිලා හිටියේ නෑ. එයා දක්ෂ ළමයෙක්, හැම දෙයකටම ඉස්සරහට යන ළමයෙක්. එයාව ඉස්කෝලේ මානසික රෝගියෙක් විදියට අන්තිමේට පත් කරා. මම ඒ හින්දා මගේ ළමයාව ඉස්කෝලේනුත් මං අස් කරගත්තේ. එයා ඉස්කෝලේට ආයෙ යවන්න බැරි හින්දා මගේ දරුවා රෝහල් ගත වෙලා එයාට කවුන්සිලින් දීලා එයාව යම් දුරකට හොඳ තත්වයකට මං ගේන විට ආපහු එයාට යන පෞද්ගලික ක්ලාස් එකකින් එයාව හැමෝම ඉස්සරහ නැගිටලා එයාව මේ ගැන කියලා ඔයා පොලිස් කේස් එකක් තියෙන දරුවෙක් ඔයාව මේකට එන්න එපා කියලා එදා ඒ කිව්වයෙන් එයා ආපහු මානසිකව හොඳටම වැටුණා. ඒකෙන් තමයි එයාගේ ડિප්‍රෙෂන් තත්ත්වය වැඩි වුණේ. ගොඩාක් ළමයි එයා අලුත් ඉස්කෝලේ ගිය ළමයි එහෙම මේ ගැන දැනගෙන හිටියේ නෑ. එදායින් පස්සේ ඒ ඉස්කෝලෙත් හැම ළමයෙක්ම මේක දැනගෙන එයාව තනි කරා. එයා තනි වුණා. හැමතැනම එයා තනි වුණා. එයාගේ යාළුවෙන්ගෙන් එයා වෙන් වුණා. එයාට ඒක දරා ගන්න බැරි ගියා. ඇයි අම්මා මම මොකද්ද කරපු වරද්ද? වැරදි කරපු අය හොඳට ඉන්නවා. වැරද්දක් නැති මාව ඇයි මෙහෙම හැමෝම පොඩ් කරන්න කියලා එයා ගොඩාක් දුක් වුණා. එයා විඳ වේදනාව අම්මා කෙනෙක් විදියට මං විතරයි දන්නේ. මගේ ළමයා මේ සමාජෙම එපා කියලා තමයි එයා මේ සමාජයට ජීවත් වෙන්න බෑ කියලා තමයි එයා මේ තීරණය ගත්තේ. ඒ හින්දා මගේ දරුවට උන මේ දේ වෙන කිසි ළමයෙකුට වෙන්න හොඳ නෑ. අය කවදාවත් මගේ දරුවගේ මේ ගත්ත තීරණේ එයාගේ ලස්සන ජීවිතේ නැති කරගත්තා. ඒක තේරුමක් වෙන්න ඕනේ. මේ ලෝකෙට එයාගේ මරණය තේරුමක් වෙන්න ඕනේ. නිකන් මැරිච්ච විදිහට යන්න හොඳ නෑ. මගේ දුව මේ ගැන පරීක්ෂා කරලා ඒකට අදාළ දේවල් කරන්න ඕනේ. තව ළමයෙකුට මේ වගේ දෙයක් වෙන්න දෙන්න එපා කියන එක විතරයි මට තියෙන මේක. අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමක් සිදු වුණාද? එක දවසක් අත්අඩංගුවට ගත්තා කියලා අපිට කිව්වා. ඊට පස්සේ මොනවද වුනේ කියලා කිසිම දෙයක් අපිත් දන්නේ නැහැ. මේ සිදුවීමට සම්බන්ධ ගුරුවරයා තාමත් එම